අයිබෝවන් මගේ මිත්‍රවරුණි ඔබ සංවේදී නම් මේ කතාව අහන්න එපා. කුඩා දරුවන් මේ කතාව අහන්න එපා. ඔබ දන්නවද ඇල්බර්ට් ෆිෂ් ගැන? ඔහු කියනවා I like children, they are tasty කියලා. ඇත්තටම ඔහු ඇයි මෙහෙම කීවේ? කවුද මේ ඇල්බර්ට් ෆිෂ් කියන්නේ? 20 වැනි සියවසේ මුල් භාගයේ හිටපු ඇමරිකානු අනුක්‍රමික ඝාතකයෙක්, ළමා අපචාරකයෙක්, මිනි මරුවෙක්, කෙටියෙන් කිව්වොත් සීරියල් කිලර් කෙනෙක්. ඒ කියන්නේ අඛණ්ඩ ඝාතකයෙක්. මොහුගේ සම්පූර්ණ නම හැමල්ටන් හාවර්ඩ් ෆිෂ්. මේ ඇල්බර්ට් ෆිෂ් උපත ලබන්නේ 1870 වසරේ මැයි 19 වොෂින්ටන් DC වලයි. මොහු ඇමරිකානුවෙක්. මිත්‍රවරුනි, ඇල්බර්ට් ෆිෂ් විසින් දරුවන් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවකට අතවර කරලා තියෙනවා. ඔහු ඉතිහාසයේ අතිශය භයංකර චරිතයක් ලෙස හඳුන්වනවා. ඒ මොකද අතවර කරපු දරුවන් අතරින් අවම 16 දෙනෙකුවත් මරා දැමූ බව කියනවා. මොහුගේ ඝාතන වලින් අතිශය ප්‍රකට අපරාධයක් වුණේ 1928 දී සිදු කළ ග්‍රේස් ඩබ් කියන 10 හැවිරිදි දැරියගේ ඝාතනයයි. සාදයකට එක්කගෙන යන බව කියමින් ඇයව රවටා ෆිෂ්ගේ නිවසට ගෙන්වාගෙන ඇයව අමානුෂික ලෙස ඝාතනය කර සිරුර කොටස් වලට වෙන් කර තිබෙනවා. මින්පසු ඇල්බර්ට් විසින්ම තමන් විසින් ග්‍රේස්ට සිදු කළ අපරාධය ගැන කියමින් අතිශය භයානක ලිපියක් ග්‍රේස්ගේ දෙමාපියන්ට යවනවා. ෆිෂ් විසින් සිදු කළ මේ අපරාධවල අතිශයම ක්‍රූරත්වය පිරීලා තියෙනවා. ඔහු මේ පිළිබඳව කිසිදු පසුතැවිල්ලක් දක්වලා නැහැ. ඒ වගේම I like children, they are tasty කියලා ඔහු කීවේ ගොඩක් දරුවන් ඝාතනය කරලා ආහාරයට ගෙන තිබෙන නිසා. මේ දරුවන්ට අතිශය භයානක කාල පරිච්ඡේදයක් වෙලා තියෙනවා. කොහොම හරි ග්‍රේස්ගේ ඝාතනය විස්තර කරමින් 1934 දී ග්‍රේස්ගේ දෙමාපියන්ට යවපු අතිශය සංවේදී ලිපිය නිසා ඔහුව හඳුනාගෙන නඩු පැවරෙනවා. අවසානයේදී ඔහු ග්‍රේස්ගේ ඝාතනයට වරදකරු බවට පත් වෙනවා. ඔහුගේ පාපොච්චාරණය අතිශය භයානකම පාපොච්චාරණයක් වෙනවා. කොහොම හරි 1936 ජනවාරි 16 වෙනිදා මේ ක්‍රූර දාම ඝාතක ඇල්බර්ට් ෆිෂ් ඒජ් වර්සන් විදුලි පුටුවෙන් මරණ දඩුවමට ලක් වෙනවා. ඔහු මිය යන විට අවුරුදු 65ක්. ෆිෂ්ගේ නඩුව අපරාධ විද්‍යාඥයින් සහ මනෝවිද්‍යාඥයින් ආකර්ෂණය කරන සහ බිය ගන්වන සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මිත්‍රවරුනි, මේ ඇල්බර්ට් ෆිෂ් ළමා කාලය තුල අතිශය පීඩනයට සහ අතවරයන්ට පත් වෙලා තියෙනවා. ඔහු කුඩා කාලයේදී ඊටාම දුක්ඛිත කාල පරිච්ඡේදයක් තමයි ගත කරලා තියෙන්නේ. සමාජයෙන් විවිධ තාඩන පීඩන වලට පවා ලක් වෙලා තියෙනවා. මේ නිසාම පසු කාලීනව ඔහු සෙඩෝ මැසොකිසම්, ස්කිට්සොෆීනියා, හැලුසිනේෂන්ස් කියන උග්‍ර මානසික තත්ත්වයන්ගෙන් පෙළීලා තියෙනවා. මේ නිසා තමන්ගේ ශරීරයට නිතරම තුවාල කරගන්න කටයුතු කරලා තියෙනවා. ඔහුගේ ශරීරය තුල රික්සා කම්බි 29ක් තිබුණ බවත් ඔහු මියගිය පසු එක්ස්රේ එකකින් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම සෙඩෝ මැසොකිසම් කියන මානසික රෝගී තත්ත්වය නිසා තමන්ට වගේම වෙනත් කෙනෙකුට වද හිංසාවට ලක් කිරීමෙන්ද ඔහු සතුටට පත් වෙනවා. මේ නිසා කැනිබලිසම් නැතිනම් මිනි මස් වලට ආකර්ෂණයක් ඇති කරගන්නවා. මේ රෝගී තත්ත්වයන් ඔහු තුළ තිබූ බවට ඔහුගේ අනුක්‍රමික ඝාතන අපරාධ වලින් ඔප්පු වී තිබෙනවා. මිත්‍රවරුනි, මේ බිහිසුණු චරිතය බිහිවෙන්නට ඔහුගේ ළමා කාලය සමාජ පරිසරය බලපාන්නට ඇත. ඇල්බර්ට් ෆිෂ් කියන්නේ නීතියේ සහ මනුෂ්‍යත්වයේ ඍජුම තීරය ඉක්මවා ගිය බොහෝ දෙනෙක් බීතියෙන් හැඳින්වූ චරිතයක්. ඒ වගේම ඔහුගේ ජීවිත කතාව තවමත් මානසික රෝග, අපරාධික මනෝවිද්‍යා සහ අධිෂ්ඨාන නීතිය පිළිබඳව අධ්‍යයනයට ලක් වෙනවා. ඉතින් අතීතයේ විතරක් නෙවෙයි වර්තමානයේත් මේ වගේ සිද්ධි සිද්ධ වෙනවා. ඒ සිද්ධි ගැන පසුවිපරම් කරනකොට ඒ ඝාතකයා පිටුපස කුමක් හෝ අඳුරු කතාවක් තියෙනවා.
මෙවැනි චරිත නිර්මාණය වෙන්නේ මිනිසුන් අතරින්ම බවත් ඒවාට හේතු සාධක මේ මනුස්ස සමාජය තුළ තිබෙන බව මේ විස්තරයෙන් අපට පැහැදිලි කරගන්න පුළුවන්. මේ වගේ අඳුරු ක්‍රූර ගති ලක්ෂණ රෝපණය වීම නතර කිරීමට නීතියට පමණක් සිදු කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්. ඉතින් මගේ මිත්‍රවරුනි, අපට ජීවිතයේ හමුවෙන හැම කෙනෙකුටම ආදරණීයව සලකන්න පුරුදු වෙමු. විශේෂයෙන් දරුවන්ට සමාජයේ අතවරයන්ට හිරිහැරයන්ට ලක්වීමට ඉඩ නොතබමු. මෙවැනි අඳුරු චරිතයක් ඉතිහාසයට එක් නොවීමට එය බලපානු ඇත. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, channel එක subscribe කරලා මේ ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔබට ජය.